ඕකේ. එතකොට දැන් මගෙන් අහලා තියෙනවා how to become a tea taster කියලා. ඒ කිව්වේ tea taster කෙනෙක් වෙන්නේ කොහොමද? ගොඩක් අය comments දාලා තියෙනවා how to come into the field කොහොමද මේ field එකට එන්නේ? tea taster කෙනෙක් වෙන්නේ කොහොමද කියලා ගොඩක් අය මගෙන් ප්‍රශ්න කරලා තියෙනවා. right. So basically to become a tea taster ඔයාට passion එක තියෙන්න ඕනේ number 1. ඊට පස්සේ ඔයගොල්ලෝ enroll වෙන්නේ management එකකටනේ. දැන් tea taster කෙනෙක් වෙන්න කැමති වුණත් ඔයගොල්ලෝ එන්නේ management එකක් ඇතුළටනේ කිව්වේ office complex එකක් ඇතුළට. එතකොට ඒකේ ඒගොල්ලන්ට තියෙන basic requirements. ඒක එකක් තමයි O level සහ A level. ඔය දෙක අනිවාර්යෙන් pass වෙන්න ඕනේ. That is number 1 number 2. ඊට පස්සේ ඕනම office එකක හරි ඕනම management එකක හොඳ multinational company එකක පටන් ගන්න විදියටම තමයි යන්නේ. ඒ කිව්වේ you will start as an intern, management trainee, executive, senior executive, junior executive, then assistant manager so on. ඒක ඇවිල්ලා ඔයාගේ ඔෆිස් එකේ හෝ ඔයාගේ තියෙන මැනේජ්මන්ට් එකේ තියෙන හයිරාකි එක තමයි ඔයා ඒ ටාගට් කරන් යන්නේ. ඒකෝර ටී ටේස්ට් කියන්නේ ඔයා කරන රස්සාවේ ජොබ් එක. ඔයාගේ මේන් රෝල් එක. You are a tea taster to a company. ඒකෝර ටී ටේස්ටිං ඒ කම්පැනි එකේ ඔයාට යන්න පුළුවන් රෝල්ස් තියෙනවා. එක්සිකියුටිව් කෙනෙක් කියලාම නවතින්න පුළුවන්. එහෙම නැත්නම් you can go up to a management level, that is up to you. ඒකට ඒව කරගන්න අනිවාර්යෙන් ඩිග්‍රී එකක් වගේ අවශ්‍ය වෙනවා. එතකොට ඔය ඔක්කොටම අමතරව පොඩි දෙයක් තියෙනවා සරලවම බේසික් ඉංග්ලිෂ් නොලෙජ් එක අනිවාර්යෙන් ඕනේ. එතකොට ඔයල් කරලා ඉවර වෙච්ච නංගිලා මල්ලිලා හරි කවුරු මේක බලනවා නම් ඕගොල්ලන්ට ටී ටේස්ටිං join වෙන්න ඕන නම් first thing before A levels හරි කමන්නේ පොඩි ඩිප්ලෝමා එකක් කරන්න ඉංග්ලිෂ් ඩිප්ලෝමා එකක් කරලා start watching English movies or something and learn English basic English ඉගෙන ගන්න. ඊට පස්සේ A levels කරාට පස්සේ හරි කමක් නැහැ basic English knowledge එක ඉගෙන ගන්න. ඊට පස්සේ tea tasting enroll වෙන්න පුළුවන්. දැන් tea tasting role එකට enter වෙන්න කලින් ඔයගලන්ට පුළුවන් paths 3ක් select කරගන්න. okay either you can be a plant ඒකේ planting side එකට යන්න පුළුවන්. ඒකේ tea tasting role එක තියෙනවා. එහෙම නැත්නම් broker කෙනෙක් වෙන්න පුළුවන් අතරමැදියෙක්. එහෙම නැත්නම් export company එකක වැඩ කරන්න පුළුවන්. දැන් ඔය තුනෙන් basically mainම ඒකුවේ ඉගෙන ගන්න ground එක වගේ අපි ගත්තොත් broking firms තමයි mainly study කරන්න පුළුවන් හොඳම තැන. මොකද broking firms producer එකත් වැඩ කරනවා export එකත් වැඩ කරනවා. ඒකෝට යා තමයි අතරමැදියා. ඒකෝට ඒකෙන් ඔයගලන්ට හොඳ දැනුමක් ඉගෙන ගන්න පුළුවන්. එහෙම තමයි මමත් පටන් ගත්තේ. එතකොට ඒකෙන් තමයි develop කරලා ඔයාගේ skills develop කරලා next step එකට යන්න පුළුවන්. ඊට අමතරව ඕක start කරන්න ඔයාට ඔය area එකට එන්න path එක හොයන්න after your basic knowledge එක ඔයාගේ basic education එකෙන් පස්සේ institutes දෙක තුනක් තියෙනවා ඔය tea tasting කියන එක උගන්වන්න. දැනට තියෙනවා ලංකාවේ CTA කියලා එකක්, Ceylon Tea Academy කියලා එකක් තියෙනවා. ඒගොල්ලෝ උගන්වනවා. තව තියෙනවා ඔයාලට NIPM කියලා තියෙනවා, National Institute of Planting Management මම හිතන්නේ ඒකෙත් උගන්වනවා. ඒකෙන් enroll වෙලා basic knowledge එක තිබ්බට පස්සේ ඔයගලන්ට ඔය වගේ roles open වුණාම search කරලා ඔයගලන්ට apply කරලා try කරන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට මොනවා හරි උදව්වක් ඕන නම් ඔයගලන්ට ඇත්තටම මේකට enroll වෙන්න මග ඒකේ path එකක් ideas advices මොනවා හරි ඕන නම් මට DM එන්න direct message එන්න මම ඔයගලන්ට guide කරන්නම් ඒ path එකට යන විදිය. right